දැන් ප්‍රතිඵල එහෙමත් තියෙන්නේ නේද කලින් පාර ලියපුවේ. දැන් ඔය ප්‍රතිඵල එන දවස කියන්නේ මේමයි හරිද? ප්‍රතිඵල කලින් දෙන්න තීරණය කරන් ඉඳලා තියෙන 20. එහෙම වෙන්න නම් අර අවුරුද්දෙන් පස්සේ හරියට විභාග දෙපාර්තමේන්තුවේ ස්ටාෆ් එක ඔක්කොම හරියට නිවැරදිව ඇදිලා ඒ ටික ප්‍රොසෙස් එකේ හරියටම එහෙම කරන්න ඕනලු. නමුත් ඉතින් ඇත්තටම අවුරුද්දෙන් පස්සේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවනේ. ඒ කියන්නේ ස්ටාෆ් ඇටෙන්ඩන්ස් අඩු වෙනවා. එහෙම තියෙනවනේ. ඒකත් එක 20 දෙන්න බැරි වෙලා තියෙනවා. මොකද ඔය ප්‍රතිඵලයක් දෙනවා කියන්නේ නිකන් ලකුණු ටික බලලා ටක් ගාලා දාලා එහෙම දෙන්න බෑනේ. ඕක නැවත දැන් අපි මේ මේන් එක්සෑම් එක ලකුණු රිලීස් කරන්නත් සෑහෙන්න හිතනවා. එතකොට මේකේ මේ ලක්ෂ දෙකක් විතර ලියන අපි මේ 10000ක් විතර ලියන විභාගයේ රිසල්ට් දෙන්න යද්දී අපි ගිය අවුරුද්දේ මේන් එක්සෑම් එකේ සාමාන්‍යයෙන් 10000ක් විතර රිසල්ට් රිලීස් කරද්දී ඔය 10000 රිසල්ට් රිලීස් කරන්නත් නැවත නැවත චෙක් කර කර ඊට පස්සේ රැන්ඩම් එකක් චෙක් කර කර නිකන් සාමාන්‍ය ළමයෙක් නිකන් රැන්ඩම් ඉන්ඩෙක්ස් නම්බරයක් ගැව්වට පස්සේ ප්‍රතිඵලය පෙන්නයිද කියලාත් අපි මේ 10000 රිසල්ට් රිලීස් කරන්නත් මෙච්චර හිතනවා. හරිද? එතකොට විභාග දෙපාර්තමේන්තුවේ මේ ලක්ෂ 4ක 5ක ළමයින්ගේ රිසල්ට් රිලීස් කරනවා කියන්නේ මාරම දෙයක්. මොකද හැම ළමයාම ඉන්ඩෙක්ස් නම්බර් එක ගැව්වම එයාගේ රිසල්ට් එක පෙන්වන්න ඕනේ. කිසි අවුලක් නොවෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ප්‍රොසෙස් එකට කාලයක් යනවා. ඉතින් ඊට අමතරව ඔක්කොම ටික ෆයිනලයිස් කරලා ඊට පස්සේ ඔය අන්තිමටම මේ අප්ඩේට් කරලා ඔක්කොම කරලා තමයිලු A වල B වල C වල ලකුණු මට්ටම් තීරණය කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් ඒක 75ෙම දෙන්නේ නැහැ නේ හැමදාම. 2019 2015 ඒක දීලා තියෙන 69න්. මේ පාර නම් ඒව කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ 2019 දීලා තියෙන 70න්. හරිද? ඒතර එහෙම තමයිලු තීරණය කරන්නේ. ඒක අන්තිමට තමයි තීරණය කරන්නේ ඔක්කොම ලකුණු ටික අප්ලෝඩ් කරාට පස්සේ සිස්ටම් එකෙන් තීරණය. සිස්ටම් එකට අපිට දාන්න පුළුවන් ඒක කීයෙන්ද දෙන්න ඕනේ B එක කීයෙන් දෙන්න ඕනේ කියලා. ඒතර මේ 2015 දීලා තියෙන 69 2019 දීලා තියෙන 70 වෙනලු. එතකොට එහෙම තීරණය කරලා තමයි රිසල්ට් රිලීස් කරන්නේ. ඒතර ඔය කියන S එක C එක ඔක්කොම තීරණය කරලා තමයි රිලීස් කරන්නේ. සාමාන්‍යයෙන් හොඳ රිසල්ට් රිලීස් කරන්නේ. හරිද? එතකොට මේ තාම මේ අකුරු තීරණය කරලා නැල්ලු. කොහොමත් ඉතින් මේ පාර ඒ ගාන ගිය පාටට වඩා නම් අඩු වෙන්න ඕනේ. නමුත් ඉතින් අර බැලන්ස් කරනවා ඇතිනේ. 2013 නම් ඒ 4300 ගානක් තිබ්බනේ. මේ පාර ඉතින් ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ එහෙම තීරණය කරලා ඉතින් ඒ කීයක් විතර එන්නද කියලා තීරණය කළා තමයි රිලීස් කරන්නේ. ඒතර ඔය ඔක්කොම මීටින් ටික අරගෙන ඔක්කොම කරලා තමයි රිලීස් කරන්නේ. ඒ නිසා කාටවත් කියන්න බෑ හරියට මෙන්න මෙදාටයි රිලීස් කරන්න කියලා. මොකද ඒක විභාග දෙපාර්තමේන්තුවටවත් කියන්න බෑනේ. ඉතින් ඒ ඔක්කොම ටික හරියට වෙන්න බෑ රිලීස් කරන්න. ඉතින් ඔක්කොම ටික හරියට වෙලා සාමාන්‍ය නියම ප්‍රොසෙස් එකේ වැඩේ ගියොත් හෙට හවස් වෙනකොට හම්බෙන්න ඕනේ. හරි. නියම ප්‍රොසෙස් එකේ වැඩේ ගියොත් එහෙම. දැන් නියම ප්‍රොසෙස් එකේ වැඩේ පොඩ්ඩක් එහා වුණොත් ඉතින් අනිද්දා වගේ වෙයි නේද? එතකොට හරිද? සාමාන්‍යයෙන් යන විදියට හෙට හවස නමුත් ඉතින් අර මොකක් හරි සිස්ටම් එරර් එකක් අරවයි මේවයි කේස් එකක් ආවොත් අනිද්දා විතර එන්න පුළුවන්. හරි. බය වෙන්න. හරි. එතකොට මේ අහගන්න සද්ද නැතන් ඊළඟට ඉතින් එන රිසල්ට් එකත් එක්ක දැන් ලංකාවේ ෆිසික්ස් A එහෙම අඩු වුණොත් එහෙම වගේ Z එක හිතන්නකෝ Z එකනේ වැදගත් වෙන්නේ. Z එකට බලපාන්නේ මේ පාර ෆිසික්ස් කොහොමද ඉතින් ෆිසික්ස් තමයි. එතකොට Z බලපාන්නේ ෆිසික්ස්. ඉතින් මේකට සමහරලාට ඔයාලට C එකක් දැන් හිතන්නකෝ Z එක තීරණය වෙද්දි සමහරට කෙමිස්ට්‍රි B එකක් තියෙනවා කියන්නකෝ. ෆිසික්ස් C එකෙන් ඊට වඩා වැඩි Z එකක් ඇවිල්ලා තියෙනවා ඇති. මම මේ වගේ අකුරු වලින් කියන්නේ සාමාන්‍ය මධ්‍යම මට්ටමේ ළමයි වැඩිපුර ඉන්න හින්දා. ඒතර කෙමිස්ට්‍රි B එක ගන්නන් එන්නේ ෆිසික්ස් C එකෙන් ඊට වඩා වැඩි Z එකක් වට එනවා. එහෙම තමයි මේ පාර කතන්දරේ. ඒතර දැන් කෙමිස්ට්‍රි A එකක් ෆිසික්ස් B එක ගන්නම් ෆිසික්ස් B එකෙන් වැඩි Z එකක් එනවා ඊට වඩා. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ වෙන්නේ. හැම අවුරුද්දෙම වෙන්නේ එහෙමයි මේ අවුරුද්දෙත් එහෙම වෙනවා. එතකොට ඒ නිසා මේ ඒව වැඩක් නැහැ. ඉතින් දැන් අලුත් ෂය එකක් පටන් ගන්න තියෙන්නේ. දැන් නමුත් ඒව වැඩක් නැහැ කියන ඒවා අමතක කරන්න එපා. දැන් හිතන්න ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකක් ආවේ නැහැ කියන්නකෝ. බලාපොරොත්තු වෙන රිසල්ට් එකක් ආවේ නැහැ කියන්නේ A3 ගන්න ඉන්න ළමයාට B3 එන එකත් අනපේක්ෂිත ප්‍රතිඵලයන්නේ. ඒ වගේම සාමාන්‍ය ඇවරේජ් මට්ටමේ හිතන්නකෝ සාමාන්‍ය ටික නෝමල් මට්ටමේ ළමයෙක් නම් එයා බලාපොරොත්තු වෙන විදිහට S වගේ රිසල්ට් එකක් එනවා. ඉතින් එහෙම වුණොත් ඒක බලාපොරොත්තු නොවන රිසල්ට් එකක්. බලාපොරොත්තු නොවන රිසල්ට් එකක් ආවොත් ඒක අමතක කරන්න එපා. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. මොකද ඒක ඇතුලෙන් තමන්ගේ වැරදි ඔක්කොම කියවෙනවා. ඒක මතක තියාගෙන හිටියොත් තමයි මේ ෂයි එකේ ගේමක් ගන්න ලේසි. හරිද?
තමන්ගේ වැරදි අමතක කරන්න එපා. දවස ගානේ පොඩ පොඩ ගේන් වෙන්න. ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න එපා. දවස ගානේ එක පොඩි දෙයක් වෙනස් කරන්න. තමන් කරන මෝඩ වැඩක් තමන් දන්නවනේ මොනවද කරන මෝඩ වැඩ කියලා. ඒ කරන මෝඩ වැඩක් දවස ගානේ අඩු කරන්න. පොඩ පොඩ හොඳ වෙන්න. චුට්ට චුට්ට හොඳ වෙන්න. හරිද? කියන්නේ මිනිස්සෙක්ට ග්‍රෝ වෙන්න චුට්ට චුට්ට හොඳ වෙන්න පුළුවන්. ඒක තමයි ලේසිම ක්‍රමය. මේ එකපාරට මිනිස්සයා හෙට උදේ වෙනකොට හොඳ වෙන්න ඕනේ නැහැ. පොඩ පොඩ හොඳ වෙන්න. ඔයාගේ තියෙන එක මෝඩ වැඩක් හෙට වෙද්දි නවත්තන්න. පාඩම් කරන විදිහ එක දවසකදී පොඩි වෙනසක් කරන්න. තව පොඩ්ඩක් විනාඩි 10ක් වැඩි කරන්න පාඩම් කරන සෙෂන් එක.